අමරරිය ගමේ ඉඳන් ආපු ඒ දරුවට එන්න කියාපිය. ගුරුනාසේ පුකක් ගැන බලා ගන්නද ඔය දරුවා ආවේ? අනේ ගුරුනාසේ පුකක් ගැන බලන්න නෙවෙයි ආවේ නැති වෙච්ච දෙයක් ගැන බලා ගන්න මං. පුකක් ගැන නෙමෙයි බෝල මම දන්නව නැති වෙච්ච දෙයක් ගැන හොයන්න ආවේ කියලා. ඉස්සෙල්ලම ඔය පඳුරු පාකුඩම් ගත්තා නම්. රුපියල් 200ට දෙයියෝ බෑ කියනවා බෝල. දෙයියෝ කොච්චර දුර එන්නද රුපියල් 200ට? දැන් තෙල් මිලම කීයද බලපංකෝ. අනේ ගුරුනාසේ මගේ නැති වෙච්ච එකව රුපියල් 200ක් වටින්නේ නෑනේ අප්පා. එහෙම කියලා බෑ බෝල. උඹ දෙයියෝ හැල්ලු කරන්න ඇල්ල ඇති. ඉදිරියට තෝගේ මොන මොනව නැති වෙයිද දන්නේ නැහැ හරිද? කමන්නේ ගුරුනාසේ මේකත් ගන්නකො. මට නැති වෙච්ච එකට වැඩිය වටින්නේ මේ හොරා කවුද කියලා බලා ගන්න එක. ඔව් මට පේනවා කල්ලු කොට තඩි මහත මහ කැත්ත මූසල මිනිස්සෙක් එන්නේ අලුවන් යාමේ අලුවන් යාමේ මට පේන්නේ නෑනේ. ඔට පේන්නේ නෑ බෝල මට විතරයි පේන්නේ. මමනේ දේවාරුඩෙන් ඉන්නේ. හරි කපු මහත්තයා කියන්නකො. ඔය කියන විදිහට නම් මට සැක හිතුණා අල්ලපු ගෙදර සිරිපාලයා තමා කියලා. එකෙක් නෙමෙයි බෝල දෙන්නෙක් ඇවිල්ලා තියෙන්නේ දෙන්නෙක්. හරියට හරි මම හිතුවා. ගෙදර කවුරුවත් නැති වෙලාවක තමයි මේක වෙලා තියෙන්නේ. එහෙමයි ගුරුනාන්සේ. මුන් දෙන්න මේක අරන් ගිහිල්ලා තියෙන්නේ කරේ තියාගෙන බෝල කරේ තියාගෙන ගිහිල්ලා තියෙන්නේ. කරේ තියාගෙන ගිහිල්ලා වාහනයක පටවගෙන අරන් ගිහිල්ලා කෑලි වලට ගලවලා විකුණලත් ඉවරයි බෝල. ඈ බොල ගෙඩි කපුවෝ දෙන්නේ කරේ තියාගෙන ගිහිල්ලා කෑලි වලට ගලලා විකුණන තරම් මොනවද බම් මගේ ගංගිය තිබ්බේ ගෙඩි හොර කපුවා හොරා මේ කොඩක් පුලිය මේ කොඩක් පුලිය ඔළුවේ පුතා ඒ මොනවාද රැට උයන්නේ පතෝවල වගේක් තිබ්බා වොන් හදලා ගන්න ඇහෙන්න කියන්නකෝ වැටකුළු වගේකුත් තිබ්බා ෆ්‍රිජ් එකේ බලන්නකෝ හදලා ගන්න රැටනේ ඇහෙන්නේ එහෙනම් කඩෙන් කමු කඩෙන් කමු අයියෝ අයින් වෙන්නකෝ අනේ ඔතනින් අයිය අප්පා ඇවිල්ලා ඉඳගත්තා විතරයි අයින් වෙන්න මේ උදේ ඉඳන් කනවනේ විතරේ මෙහෙ දදා පඩික්කම වගේ ඔව් ඉස්සරහ දාන පිටිපස්ස අයින් වෙන්න පුටුවේ නතු ගන්න ඕනේ ඔව් මේ අයින් වෙන්නකෝ කකුල උඩ දාගෙන ඉන්නේ බහින්නකෝ ගසා දාන්න ඕනේ දූවිලි බහින්න ෆෝන් එක බබින්නේ ඇහෙන්නේ නැහැ වගේ මේ මට බෙච්චි ටිකයි කොට්ටෝර ටිකයි හොදන්න ඕනේ නැන්දේ අයින් වෙන්නකෝ ගන්න මට ඒක අයින් වෙන්න ෆෝන් එක බල බල ඉන්නේ